සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණ ප්‍රාර්ථනා කරනවා. මේ වෙනකොට ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල විවිධ කතා බහට ලක්වෙච්ච ප්‍රධාන මාතෘකා කිහිපයක් තිබෙනවා. එකක් තමයි සෙනසුරු මාරුව. ඒ සෙනසුරු මාරුව මේ අවුරුද්දේ අලුත් අවුරුද්දට කලින් මාර්තු මාසේ 29 වෙනිදා සිද්ධ වුණා. ඒත් සමගම ගුරු මාරුව මැයි මාසේ 14 වෙනිදා සිද්ධ වුණා. ඒ වගේම රාහු කේතු මාරුව එය මැයි මාසේ 18 වෙනිදා සිද්ධ වුණා. ඉතින් මේ ග්‍රහයෝ දීර්ඝ කාලයක් යම් රාශියක රැඳී සිටින අය ඒ ග්‍රහ මාරුවත් සමග ඒ කේන්ද්‍ර හිමියන්ට මොන වගේ සුබ අසුබ ඵල මේ කාල පරිච්ඡේදය තුල ලැබෙයිද කියන එක පිළිබඳව විවිධ සාකච්ඡා විවිධ කතා බහ තියෙනවා. අපිත් ඒ පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරත් හොඳයි කියලා හිතුවා කල්පනා කළා. ඇත්තෙන්ම සෙනසුරුගේ මාරුව ඒ වගේම ගුරු ග්‍රහයගේ මාරු වීමත් කතා බහට ලක් වෙච්ච දෙයක්. ගුරු පහුගිය 5 වෙනි මාසයේ කියන්නේ මේ මාසෙම මැයි මාසෙම 14 වෙනිදා මාරු වුණා. වෘෂභයේ හිටියේ මිථුන රාශියට අවුරුදු එකහමාරක් වගේ කාල පරිච්ඡේදයක් උපරිම කාලයක් හැටියට ගුරු ග්‍රහයා රාශියක සිටිනවා. නමුත් මේ මාරු වීමත් සමග මේ මිථුන රාශියේ සිටින ගුරු ඊළඟට කටක රාශියට ගමන් කිරීම සඳහා ඉතාමත් කෙටි කාල පරිච්ඡේදයක් ලබා ගන්නේ 2025 10 වෙනි මාසයේම ඔහුගේ මාරු වීම සිද්ධ වෙනවා. 10 වෙනි මාසේ 18 වෙනිදා මිථුනේ ඉඳලා කටකයට. මේ සම්බන්ධයෙන් කතා බහ කළාම ගුරු කියලා කියන්නේ මිථුන රාශිය තුලදී තමන්ගේ බලය සතුරු බලයක් බවට පරිවර්තනය කරන ගහේ. හැබැයි ගුරු මිථුන රාශියේදී ඇති කරන සතුරු බලය මොන වගේද කියන එක අපි තේරුම් ගන්න ඕනේ, වටහා ගන්නට ඕන. මිථුනය කියලා කියන්නේ බුදට අයිති රාශියක්. එතකොට මිථුන රාශියත් විශේෂයෙන් ගත්තාම උභය රාශියක්. ගුරුත් කියන්නේ උභය ග්‍රහයෙක්. මෙතනදී මිථුනය අයිති බුධ ග්‍රහයා ගුරුගේ ශිෂ්‍යයෙක් විදිහට තමයි අපි සරලව සලකන්නේ. එතකොට ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් ජීවත් වන නිවසකට ආවහම ඒ ශිෂ්‍යයාට ගෙදර වෙනදා හැසිරිච්ච ආකාරයට හැසිරෙන්න බෑ, නිදහස නැහැ. ඒ අනුව ඒ අයට යම් පීඩාකාරී බවක්, යම් සතුරුකාරී බවක් සහිත හැඟීමක් නිර්මාණය වෙනවා. මේක තමයි ගුරු මිථුනයට සතුරුයි කියලා කියන්නේ. ඒ කියන්නේ යම් ආකාරයකින් ඒ ස්ථානයේ සම්බන්ධ පීඩාකාරී ස්වභාවයන්ට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. යම්කිසි කෙනෙක්ගේ කේන්ද්‍ර සටහනේ ගුරු ග්‍රහයා විශේෂයෙන්ම 5, 9 කියන ත්‍රිකෝණ ස්ථානවල 5, 9 ලග්නයේ කියන මේ ත්‍රිකෝණ ස්ථානවල ගමන් කරනවා නම් ඒ ස්ථාන ගුරුට බොහොම හොඳ තැන්, නරක තැන් නෙවෙයි. ලග්නය දිසා බලයෙන් යුක්තයි. ඒ නිසා ඒක මධ්‍යස්ථ ස්ථානයක් හැටියට අපි සලකනවා. නමුත් කේන්ද්‍රස්ථාන දෝෂය පවතිනවා. ඒ ලග්න ස්ථානයේ නිසා මේ දෝෂයත් භංග වෙලා යනවා. ඒ නිසා වඩාත් සුබ ස්ථාන විදිහට අපි සලකන්නේ 5 සහ 9. ඒ වගේම දෙවැන්න, හත්වැන්න සහ 11 වැන්නත් ගුරුට ඉතාමත් සුබ ස්ථාන විදිහට අපි සලකනවා. දෙවැන්න ධනස්ථානය, හත්වැන්න සහකරුවන් පිළිබඳව කතා බහ කරන තැන, ඒ වගේම 11 වැන්න ධනස්ථානය.
මේ තැන්වල ගුරු ග්‍රහය ගමන් කරනවා නම් යම් කිසි කෙනෙක්ගේ කේන්ද්‍ර සටහනට අනුකූලව ඒකත් සුබ දෙයක් හැටියට අපි සලකනවා. අද දවසේ විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් කරන්නේ මේ සෙනසුරුගේ මාරුව හෝ ගුරුගේ මේ මාරුව නෙමෙයි අත්ත වශයෙන්ම ඒ පිළිබඳවත් යම් අදහසක් ඉදිරිපත් කළේ විශේෂයෙන්ම රාහු ග්‍රහයාගේ සහ කේතු ග්‍රහයාගේ මේ ග්‍රහ මාරුව සම්බන්ධව කොහොමද ඒ ලග්න හිමියන්ට බලපාන්නේ සුබ හෝ අසුබ ඵල නිර්මාණය කරන්නේ කියන එක පිළිබඳව තමයි සාකච්ඡාවට බඳුන් කරන්නේ. අපි රාහු කේතු කියලා කියන්නේ මොන වගේ ග්‍රහයන්ද කියන එක ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕන. හැමෝම රාහුටත් බයයි, ඒ වගේම කේතුටත් බයයි. කේතාගේ අපලය කිව්වහම හැමෝම බිය වෙන දෙයක්. එක්තැන්න වෙන්න වෙයි. ඒ වගේම ලෙඩ වෙයි, සුව නොවන රෝග හැදෙයි, අමනුෂ්‍ය දෝෂ, ඥාති ප්‍රේත දෝෂ ඇති වෙයි, අනතුරු වලට භාජනය වෙයි කියන බය හැමෝටම පවතිනවා. ඒ වගේම රාහු ග්‍රහයාගේ තත්වය ගැන කතා බහ කළොත් රාහුට බිය වෙන්නේ තියෙන දේවල් නැති කරයි, විනාශ කරයි, ඇවිද්දවයි, ප්‍රතිඵල අහිමි කරයි, හැමදේම ව්‍යාකූල තත්වයට පත් කරයි කියන බිය සැක හැමෝටම පවතිනවා රාහු සම්බන්ධව. රාහු කියලා කියන්නේ, කේතු කියලා කියන්නේ අපට දෘශ්‍යමාන ග්‍රහයෝ දෙන්නෙක් නෙමෙයි. එය ඡායා ග්‍රහයෝ හැටියට තමයි සලකන්නේ. රාහු කොච්චර නරක කෙනෙක් වුණත්, කේතු කොච්චර නරක කෙනෙක් වුණත් මේ දෙන්නා සුබඵල දෙන අවස්ථා ඕනතරම් තිබෙනවා. හැබැයි ඕනෑම සුබඵල දීමක් අතරේ අසුබ ඵල දීමුත්, අසුබ ඵල දීම අතරේ සුබ ඵල දීමුත් අපිට දකින්න පුළුවන්. විශේෂයෙන් වැදගත් වෙනවා උත්පත්ති ග්‍රහ තත්වය. යම් කිසි කෙනෙක්ගේ කේන්ද්‍ර සටහනේ මේ ග්‍රහයෝ ස්වක්ෂේත්‍ර බලයෙන්, මූලත්‍රිකෝණ බලයෙන්, උච්ච බලයෙන් ඉන්නවා නම් තාමත් හොඳයි. මිත්‍ර බලයෙන් ඉන්නවා නම් හොඳයි. ඒ වගේම ඕනෑම ග්‍රහයකගේ තත්ත්වය එහෙමයි. ඒ අයට සුදුසු තැන්වල විශේෂයෙන් 3 වැන්න, 6 වැන්න, 11 වැන්න, 9 වැන්න වගේ ස්ථානවල රැඳීමත් බොහොම හොඳ සුබ ඵලදායක තත්ත්වයක්. යම්කිසි කෙනෙක්ගේ කේන්ද්‍ර සටහනේ ඔය 3, 6, 11, 9 වගේ ස්ථානවල මේ ග්‍රහයෝ බල සම්පන්නව හිටියානම් ඒ අයට සුබ ඵලම තමයි උදා කරලා දෙන්නේ. අනෙක් තැන්වල ගමන් කරද්දී බොහෝ දුරට සතුරු, ඒ වගේම නීච, මූට, සම කියන මේ අවස්ථාවන් වල නම් ඉන්නේ අර කලින් සඳහන් කරපු ස්ථාන නැතුව 1, 2, 4, ඒ වගේම 5, 7, 8, 10, 12 මේ වගේ ස්ථානවල නම් මේගොල්ලෝ ගමන් කරන්නේ. එයාට දරුණු අසුබ තත්වයන් තමයි හිමි කරලා දෙන්නේ, උදා කරලා දෙන්නේ. මේ දවස්වල අපි බලමු මේෂ ලග්න හිමියාගේ කේන්ද්‍රය කොහොමද මේ ග්‍රහයෝ දෙන්න ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේෂය රාහු ග්‍රහයට ශස්ත්‍රු ස්ථානය, ශස්ත්‍රු රාශිය. එතකොට මේෂ රාශියෙන් උපන් කෙනෙක්ගේ ලග්නෙන් 11 වෙන්නේ තමයි මේ දවස්වල රාහු ඉන්නේ. දැන් බලන්න මේෂ ලග්නයේ අයට ඉන්න තැන හොඳයි. හැබැයි රාශියට දක්වන අනුකූලතාවය හොඳ නැහැ. ඒ වගේම තමයි 11 වෙන්න කුම්භ රාශිය. කුම්භ රාශිය වුණාම කුම්භ රාශිය කියන්නේ රාහුගේ මූලත්‍රිකෝණ බලය සහිත ස්ථානය. එතකොට කේතු ඉන්නේ
පස්වැන්නේ සිංහ රාශිය. එහෙමනම් කේතුගේ මූල ත්‍රිකෝණ බල රාශිය පස්වැන්නේ. එහෙමනම් මේස ලග්න හිමියෙකුට මේ රාහුගේ මාරු වීම මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරලා දෙනවා කියන එක පැහැදිලි. 11 වෙන්නේ සුබ ඵල වගේම කුම්භ රාශිගත වීම නිසා ඇති වෙන සුබ ඵලයක් ලග්නයට දක්වන අනුකූලතාවයක් කියන මේ කාරණා සංසන්දනය කරලා බැලුවාම ඒකේ ප්‍රතිඵලය එක්තරා මට්ටමකින් ඡේදනය වෙනවා, කැපෙනවා. එනිසා ඒක මධ්‍යස්ථ ඵල සහිත ප්‍රතිඵල තමයි මේස රාශියට උදා කරලා දෙන්නේ. හොඳ දේවල් වගේම ලැබීම 11 වෙනි කියන්නේ අයස්ථානය ලැබීම් ඇති කරනවා වගේම තමයි ව්‍යාකූල ස්වභාවයන් වලට ලක් කරන තත්ත්වයක් තියෙනවා. ඊළඟට වෘෂභ රාශිය. වෘෂභ රාශිය කෙනෙක්ගේ රාහු ලග්නෙන් 10 වෙන්න. 10 වෙන්න කුම්භ රාශිය. 10 වෙන්න කියලා කියන්නේ රැකියා ස්ථානය. එහෙමනම් මූල ත්‍රිකෝණ බලයෙන් හිටියට කුම්භ රාශියේ හිටියට කෙනෙක්ගේ වෘෂභ රාශියට රාහු දක්වන අනුකූලතාවය මොන වගේද කියන එක අපි කල්පනා කරලා බලන්න. සාමාන්‍ය වෘෂභය සිකුරුට අයිති රාශියක්. රාහු සිකුරුට යම් අනුකූලතාවයක් දක්වනවා. එනිසා රැකියා කරන ස්ථානයේ ඉහළ තනතුරු වල ඉන්න අයගේ සහයෝගයන් ලැබෙන්න පුළුවන්. නමුත් රැකියාවේ යම් බාධා ගැටලුකාරී ස්වභාවයන් නිර්මාණය කරනවා. එක තැනකින් තව තැනකට බොහෝ දුරට මාරු වෙන්න පුළුවන්, තනතුරු වෙනස් වෙන්න පුළුවන්. තත්වයන් නිර්මාණය කරනවා. ඒ රාහුගේ තියෙන අනුකූලතාවය වෘෂභ ලග්නයට නරක නොවන නිසා. නිසා හොඳ ප්‍රතිඵලයක් වෘෂභ ලග්න හිමියන්ට ලැබෙනවා කියන එක තමයි අපිට දෙන්න පුළුවන් සාධාරණ පිළිතුර. මිථුනය. මිථුන රාශිය කියලා කියන්නේ බුධට අයිති රාශියක්. බුධ කෙරෙහි රාහුගේ අනුකූලතාවයේ තරම්ම සුබදායක නැහැ. ලග්නෙන් 9 වෙන්න රාහුට අසුබ තැනක් නෙමෙයි, සුබයි. ඒ වුණාට මෙතනදී ඇති වෙන අයහපත් తත්වය තමයි 9 වෙන්න කියලා කියන්නේ පන්සල නම්, විහාරස්ථානය නම්, පින්කම් කරන තැන නම්, දේවාලය නම්, තමන්ගේ පල්ලිය නම් ඒ ස්ථානය තුල තමන් සිද්ධ කරන දේවල් සරලව ගත්තොත් එම ආගමික කටයුතු සිද්ධ කරන්නේ. මේ ආගමික කටයුතු කෙරෙහි තිබෙන නැඹුරුතාවය යම් විදිහකින් දුර්වල කරනවා, වෙනස් කරනවා. ඒවා පිළිබඳව දක්වන සැලකිල්ල අනුකූලතාවය වෙනස්ම විදිහ එකක් බවට පරිවර්තනය වෙනවා. ඒවා ගණන් ගන්න නැති පන්සලට ගියත් කරගන්න ඕන පින්කම නෙමෙයි කරන්නේ, වෙන පින්කමක්, වෙන දෙයක් තමයි කරන්නේ. අපි කිව්වොත් එහෙම දානයක් පින්කමක් සඳහා සිල් ගැනීම සඳහා පන්සලට යනවා. හැබැයි සිල් ගැනීම නෙමෙයි කරන්නේ, වෙන දෙයක්. පල්ලියට යනවා දෙවියන් වඳින්න, කෝවිලට යනවා දෙවියන් වඳින්න. දෙවියන් වැඳීම නෙමෙයි කරන්නේ, වෙන දෙයක්. ඒ වගේ කරන්න ඕන නියම කාර්ය ඉෂ්ට සිද්ධ කරන්නේ නැහැ. එතනදී තමන්ට තිබෙන්නා වූ පිනක් කරගන්න, යහපතක් කරගන්න තියෙන දේවල් ව්‍යාකූල ස්වභාවයන්ට ලක් කරගන්නවා. ඒ නිසා බුද්ධිමත්ව තමන් කරගත යුතු පින දහම නිවැරදිව සිද්ධ කර ගැනීම වටිනවා. ඊළඟට අපි කතා බහ කරමු කටක රාශිය සම්බන්ධව. කටක ලග්නයෙන් උපන් අයට කොහොමද මේ රාහු කේතු මාරුව ප්‍රතිඵල ගෙනලා දෙන්නේ කියලා. කටක ලග්නයෙන් උපන් අයගේ 8 වෙන්න තමයි රාහු ඉන්න ස්ථානය. එතකොට දෙවැන්නේ තමයි කේතු ඉන්නේ. 8 වෙන්න කියලා කියන්නේ මෘත්‍යු ස්ථානය, මරණය සම්බන්ධයෙන් කතා කරන තැන. ඒ වගේම නොපෙනෙන දේවල්, රහසිගත දේවල් සම්බන්ධයෙන් කතා කරන තැන. කටක ලග්න හිමියන්ගේ මේ කාලේ
ඇති වෙන්න පුළුවන් සංකල්පයක් තමයි මේ කාලේ නොපෙනෙන ධනයක් ගැන කල්පනා කරනවා. ඒ නිසා ලොතරැයි ජය උරඟා බලන්න උත්සාහ දරනවා. ඊට අමතරව අද කාලේ බහුලව මේ මහ පොළොවේ තියෙන පුරාණ වස්තු ගවේෂණයට ගොඩක් අය පෙළඹෙනවා. ඉතින් ඒකත් ඔබට ප්‍රතිඵලදායකයි කියලා හිතෙන කාලයක්. එහෙම හිතෙනවා. හැබැයි ඒ වගේ දේවල් හරහා නම් වැඩ කටයුතු කරලා ජීවිතය අවුල් කරගන්න එපා කියන එක තමයි මට දෙන්න පුළුවන් උපදේශනය. ඒ වගේම තවත් ලිංගික ජීවිතයේ සම්බන්ධ තමන්ගේ විවාහයෙන් පරිබාහිර සම්බන්ධතා ඇති කරගෙන විවාහය අනාගතයේදී ව්‍යාකූල තත්ත්වයට පත් කරගන්න මට්ටමට පත්වෙන සිද්ධිවලට මුහුණ පාන්න ඔබට සිද්ධ වෙනවා. කොහොමදත් ඔබ গুপ্ত ජීවිතයක් මේ වෙලාවේ සැඟවුණු වැරද්දක් කරන්නට උත්සාහ දරනවා. එනිසා ඒ වගේ අත් මිදිලා යහපත් ආකාරයෙන් කටයුතු කරන්න කියන එක තමයි ඔබට දෙන්න තියෙන උපදේශනය. හැබැයි ඔබට මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන්. පැරණි දේවල් සරලව කතා කළොත් එහෙම තේරෙන භාෂාව ඇන්ටික් භාණ්ඩ මේ වගේ දේවල් හරහා ඔබට පුළුවන් ධනයක් උපදවා ගන්න. පැරණි දේවල් නවීන තත්ත්වයට පත් කරලා අලුත් කරලා හදලා දැන් ওই වාහන ඒ වගේම පැරණි තඹ ආදී භාණ්ඩ ඒ වගේ දේවල් හරහා ඔබට වැඩි මිලක් උපයා ගන්න පුළුවන් හැකියාවක් තියෙන බව සිහිපත් කරනවා. විශේෂයෙන් ඔබේ විවාහ ජීවිතය පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඊළඟට අපි කතා බහ කරමු සිංහ රාශිය පිළිබඳව. සිංහ රාශියේ කේතු ග්‍රහය මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නවා. ලග්නෙන් 7 වැන්නේ රාහු ග්‍රහය ගමන් කරනවා. ඉතින් මේ කාලේ හිතනවා ගොඩක් දුරට තමන්ට තමන්ගේ විවාහයෙන් පරිබාහිර සතුටක් හොයන්න උත්සාහ දරනවා. මේ වෙලාවේදී ඔබට ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් පවතින නිසා මෙන්න මේ වෙලාවේදී විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ඔබේ විවාහයට දරුණු තර්ජනයක් එල්ලවීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඔබට තියෙන හොඳම දේ තමයි හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. ඒ තමයි රාහු ග්‍රහය බල සම්පන්නව ඉඳීම. ඒ නමුත් ඒ බල සම්පන්නව ඉඳීම හරහා ඔබ කිසිම දෙයක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන සිතුවිල්ලක් ඇති කරගන්නවා. එහෙම ඇති කරගෙන අන්තිමේට තමන් මෙතෙක් රැකගෙන ආපු පෞල් ජීවිතය කඩාකප්පල්කාරී ස්වභාවයට ලක් කරගන්න පුළුවන්. හවුල් ව්‍යාපාර බිඳ වැටෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. මේ ස්ථානය රාහුටේ තරම්ම සුබ ඵල දෙන තැනක් නොවන නිසා. ඊළඟට අපි කතා බහ කරමු කන්‍යා රාස හිමියන්ට මොන වගේ තත්වයක්ද මේ රාහු කේතු මාරුව කියලා. කන්‍යාවෙන් උපන් අයගේ රාහු ග්‍රහය මේ කාල පරිච්ඡේදය තුල ගත කරන්නේ ලග්නෙන් 6 වෙන්නේ කේතු ග්‍රහය ලග්නෙන් 12 වෙන්නේ ගත කරනවා. 6 වෙන්න රාහුට ඉතාමත් හොඳ ප්‍රතිඵලදායක තැනක්. හැබැයි ඇවිදවීම් වැඩි කරනවා, ගමන් බිමන් වැඩි කරනවා, උදරාශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් ඇති කරනවා. ඊට හේතුව තමයි 6 වෙන්න කියලා කියන්නේ රෝගස්ථානය. ඒ වගේම ඔබට සතුරු කරදර හිරිහැර බාධා තිබුණා නම් ඒවා සමතේකට පත් කර ගැනීමේ අවස්ථාව ඔබට උදා වෙනවා. ඒක තමයි ඔබට ලැබෙන හොඳම ප්‍රතිඵලය. ගැටුම් නිසා ඔබ ජීවිතයේ සමහර ප්‍රශ්නවල එරිලා හිටියනම් ඒ උරුණු ප්‍රශ්න වලින් ගොඩ එන්න පුළුවන් මානසික ස්වභාවයක් මේ වෙලාවේදී ඔබට නිර්මාණය කරලා දෙනවා. ඒ වගේම කේතු 12 වැන්නේ පරලොවට පින් කරගන්න ස්වභාවයක් ඔබ තුල ඇති කරනවා. ඒ නිසා 6 වෙන්නේ රාහු ඉදීම ඔබට සුබ ඵලදායක තත්වයක් නිර්මාණය කරනවා. ඊළඟට අපි කතා බහ කරමු තුලා රාශිය සම්බන්ධව. තුලා රාශියෙන් 5 වෙන්න තමයි කුම්භය කියලා කියන්නේ. එතකොට තුලාවට
රාහු ග්‍රහයා බොහොම හිතවත් ග්‍රහයෙක්. ඒ වගේම පස්වැන්නටත් ඒ තරම්ම නරක නෑ. පස්වැන්නෙන් හත්වැන්නේ තමයි කේතු ග්‍රහයා ඉන්නේ. ඒ කියන්නේ 11 වැන්නේ. කේතුගේ බලය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙන ස්ථානයක් 11 වැන්න කියන්නේ. ඔබට නොසිතූ ධන උල්පත් පාදන්න හැකියාවක් තිබෙනවා 11 වැන්නේ ඉන්න කේතුට. අන්න එහිදී පස්වැන්නේ ඉන්න රාහු ඔබට කරන දේ තමයි කුමන හෝ ක්‍රමයකින් ධනයක් උපදවන්න අවශ්‍ය මඟ පාදනය කරන. මෙන්න මෙතනදී ඔබ සැලකිලිමත් වෙන්න. ඔබ ඒ ධනය උපයන්න කරන උත්සාහය නරක දෙයක් නොවෙන්න ඔබ වග බලා ගන්න ඕන. අද කාලේ ක්ෂණිකව ධනය උපයන්න පුළුවන් බොහොම නරක දේවල් තියෙනවා. දැන් පහුගිය කාලේ අපි දැක්ක සමහර අය ලක්ෂ 10ට 15ට එහෙම මිනි මරපු සිද්ධි. ඒ වගේ කතන්දර ඔබටත් නිර්මාණය වෙන්න පුළුවන්. එහෙම ක්ෂණික ධනයක් උපයන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි අද ව්‍යාප්ත වෙලා යන මේ මත්ද්‍රව්‍ය ජාවාරම ඒ වගේ දේවල් වලට ඔබ අහු වෙන්න පුළුවන්. ඒ හරහා ඔබට ක්ෂණිකව ඉතාමත් විශාල ධනයක් ගලාගෙන එන්න පුළුවන්. එවැනි වැරදි ක්‍රියාවන් අසම්මත ක්‍රියාවන් වලට පෙළඹෙන්නේ නැතිව සම්මත ක්‍රියාවන් හරහා ඔබ ධනවතෙක් වීමට උත්සාහ දරන්න. බොහෝ දුරට ඉගෙන ගන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල යම් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නමුත් කේතු 11 වැන්නේ ඉදීම කේසර සිංහ රාජ යෝගය හැටියට තමයි සලකන්නේ. කෙනෙක් බොහොම බලවත් ධනවතෙක් බවට පත් කරන්න පුළුවන් තත්වයක්. ඒ නිසා තුලා ලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේදය තාමත් හොඳ ප්‍රතිඵල උදා කරගන්න පුළුවන් ඔබ බුද්ධිමත්ව කටයුතු කළොත්. ඊළඟට අපි වෘශ්චික රාශිය පිළිබඳව කතා බහ කරනවා. වෘශ්චික ලග්නයෙන් උපන් අයට කේතු ඉන්නේ ලග්නෙන් 10 වෙන්නේ, රාහු ඉන්නේ ලග්නෙන් 4 වෙන්නේ. 10 වෙන්න කියලා කියන්නේ කෙනෙක්ගේ රැකියා ස්ථානය, 4 වෙන්න කියලා කියන්නේ කෙනෙක්ගේ ගේ දොර ඉඩකරන් යාන වාහන නිශ්චල චංචල දේපල. එතකොට මෙන්න මේ දෙකටම හානි පැමිණෙන්න පුළුවන්. ඔබ රැකියා ස්ථානය තුල බොහෝ දුරට කම්මැලි තත්වයට පත් වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. රැකියාව නිසාම ඔබ පීඩා වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබගේ නිශ්චල චංචල දේපල වලට හානි වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. එනිසා තමන් සතුව පවතින තමන්ගේ මව්දෙමව්පියන්ගෙන් හෝ උරුම වෙච්ච එහෙම නැත්නම් තමන් සෝත්සාහයෙන් උපයාගත්ත දේපල රැක ගැනීම වෙනුවෙන් ඔබ සැලකිලිමත් වෙන්නට ඕන. ණය තුරුස් වීම, ෆිනෑන්ස් කිරීම ඒවා තාමත් භයානක බරපතලදායක තත්ත්වයන්. ඒ වගේම අත්මිදලා ඔබේ ධනයේ දේපල රැකියාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔබ කටයුතු කළ යුතුයි. ඊළඟට අපි කතා බහ කරන්නේ ධනු ලග්නය පිළිබඳව. ධනු ලග්නයෙන් උපන් අය ගේ ලග්නයෙන් 3 වෙන්නේ තමයි රාහු ගමන් කරන්නේ. ලග්නයෙන් 9 වෙන්නේ තමයි කේතු ගමන් කරන්නේ. කේතුට 9 වෙන්න හොඳයි. උසස් අධ්‍යාපනය ලබන අයට ඉතාමත් හොඳ අවස්ථාවක්. වෙනදාට වැඩිය හොඳින් පොතපත කියවන්න, පාඩම් කරන්න, ඒ වගේම උසස් විභාගවලට පෙනී සිටීමේදී ඉහළ ප්‍රතිඵල ලබා ගන්න උපකාර කරන තත්වයක්. රාහුට 3 වෙන්න කියලා කියන්නේ විශිෂ්ට තැනක්. මොකද 3 වෙන්න ගැන කතා කළොත් අපි වික්‍රමස්ථානය කියලා කියන්නේ රාහුට වැඩ පෙන්වන්න පුළුවන් තැනක්. රාහු පිස්සෙක් වගේ වැඩ කරන්න පටන් ගන්න රාහු 3 වෙන්න ඉන්න අය. ධනු රාශියක උපන් අයට මේ වෙලාවේදී බොහෝ සෙයින් වෙහෙසිලා මහන්සි වෙලා වැඩ කරලා තමන්ගේ ඥානය මෙහෙवला මහන්සි වෙලා තමන්ගේ ඥානය මෙහෙवला මහන්සි වෙලා හොඳ ජීවිතයක් උදා කරගන්න පුළුවන් තත්වයක් නිර්මාණය වෙනවා. මොකද හොඳ නරක ගැන නෙමෙයි කල්පනා කරන්නේ මේ වෙලාවේ.
කොහොම හෝ මම උසස් තත්වයකට පත් වෙන්න ඕන කියන සංකල්පයක් නිර්මාණය වෙනවා. අන්න එතනදී වැරදි ක්‍රමවේද භාවිතා නොකර කාටත් සාධාරණ කාටත් ප්‍රතිඵලදායක හොඳ ක්‍රමවේද හරහා තමන්ගේ ජීවිතය උසස් තත්වයට පත් කර ගැනීමේ භාග්යක් ඔබට තියෙනවා. මකර ලග්නෙන් උපන් අයට රාහු කේතු මාරුව කොහොමද කියලා අපි බලමු. ලග්නෙන් දෙවැන්න තුල තමයි රාහු ගමන් කරන්නේ. අටවැන්න තුල තමයි කේතු ගමන් කරන්නේ. අට කියලා කියන්නේ කේතුට හොඳ ඵල ලබා දෙන ස්ථානයක් නොවේ. එනිසා එතනදී ඔබ රෝගී වෙන්න පුළුවන්, එක්තැන් වෙන්න පුළුවන් ප්‍රවණතාවක් තියෙනවා. ඒ වගේම තමයි දෙවැන්න කියලා කියන්නේ ඔබේ ධනස්ථානයේ ඉතුරුම් ධනය ගැන කතා කරන්නේ. එතනින් කුටුම්බස්ථානය, ඔබේ පවුල ගැන කතා කරන්නේ. එතනින් ඔබේ ඉතුරුම් ධනය විවිධ හේතුන් මත නිකරුණේ හේතුවක් නැතුව හෝ ඇතුව හෝ ඔබ වියපැහැදම් කරන්න පුළුවන්. ඔබේ පවුල තුළ ගැටුම් ඇති කර ගැනීමේ ප්‍රවණතාවක් නිර්මාණය වීමේ හැකියාවකුත් තියෙනවා. එනිසා තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සමග ඉතාමත් සුහදශීලීව ඔබ කටයුතු කරන්නට උත්සාහ දරන්න. වචනයකට දෙකකට පොඩි සැරවීමකට කලබල වෙන්න එපා. බොහොම බුද්ධිමත්ව ඒ අයත් එක්ක කතා බහ කරන්නට උත්සාහ දරන්න. ඒ වගේම කෙනෙක් ද්‍රව්‍ය වලට පෙළඹීමේ ප්‍රවණතාවක් තියෙනවා. කවදාකවත් දුම් වැටියක් පාවිච්චි නොකරපු අය දුම් වැටි වලට ඇබ්බැහි වෙන්න පුළුවන් කාලයක් මේක. ඒ නිසා තමන්ගේ තරුණ වයසින් ඉන්න දරුවන් මකර ලග්නේ නම් දෙමව්පියෝ විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕන. ඒ දරුවෝ මේ දුම් සහිත මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙන්න පුළුවන් ප්‍රවණතාව වැඩි. එනිසා ඒ දරුවන් ගැන සැලකිලිමත්ව එය රැකගන්න උත්සාහ දරන්න. ඒ වගේම කියන වචන බොහොම සැරපරුස වචන වෙන්න පුළුවන්. හිතෙත් නැති වචන වෙන්න පුළුවන්. ප්‍රඥා ගෝචර නොවන වචන වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ වචනය පරිස්සම් කර ගැනීමට උත්සාහවන්ත වෙන්න. ඒ හරහා ඔබට පුළුවන් මේන් ලැබෙන අයහපත් ප්‍රතිඵල දිනාගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට. හොඳයි. මීළඟට අපි කුම්භ රාශිය ගැන කතා බහ කරමු. කුම්භ ලග්නයෙන් උපන් අයගේ ලග්නයේම තමයි රාහු ගමන් කරන්නේ. හත්වැන්නේ කේතු ගමන් කරනවා. ලග්නගත වෙච්චි රාහු ග්‍රහයා ඔළුව අවුල් කරනවා. ව්‍යාකූල මානසික ස්වභාවයන් ඇති කරනවා. ස්පාසුවක් නැති බව, කේන්ති ඇති කරන ස්වභාවය නිර්මාණය කරනවා. හැබැයි කුම්භය රාහුගේ මූලත්‍රිකෝණ රාශිය නිසා ඒ තරම්ම ඔබට පීඩාවක් ඇති කරන්නේ නැහැ. ඒ වුණාට ඔබ සුළු දෙයකටත් කලබල වෙන ස්වභාවයක්, ඉක්මන් තීන්දුව తీරන ගැනීම නිසා ඔබේ බොහෝ දේ බිඳ වැටෙන, කඩාකප්පල් වෙන ස්වභාවයක් නිර්මාණය වෙනවා. ඔබ විවාහ ජීවිතයේ තුල යම් අසාර්ථක තත්වයකට පත් වෙන්න පුළුවන්. කේතු ලග්නයෙන් හත්වැන්නේ ගමන් කරන නිසා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ යම් දුර්වලතාවයක් තියෙනවා නම් ඒ ගැන ගැටුම් ඇති කරගන්නවට වැඩිය ඒ සඳහා කළ යුතු ප්‍රතිකර්මය මොකක්ද කියන එක හඳුනාගෙන ඒ ප්‍රතිකර්ම යොදා ගනිමින් ඔබ සාර්ථක විවාහයක් ගත කරන්න. ඒ වගේම හවුල් ව්‍යාපාර වගේ දේවල් සිද්ධ කරන අය උකටලි වෙන්න පුළුවන්. ඒ තත්වයන් ඇති කරගන්නේ නැතුව ඒවටත් නිසි ප්‍රතිකර්ම යොදාගෙන තමන් සමග එකට වැඩ කරන අයත් එක්ක සුහදශීලීව කටයුතු කරන්න. තමන්ගේ සහකරුවා තමන් එකට වැඩ කරන කෙනා යම් ආකාරයක කායික මානසික දුර්වලතාවයකට පත්වීමේදී ඔවුන් කෙරෙහි අනුකම්පා සහගත ඔවුන් දිරිමත් කරලා නැවත ප්‍රබෝධමත් කිරීම සඳහා ඔබ කටයුතු කරන එක බොහෝ සෙයින් වටිනවා. ඊළඟට අපි සාකච්ඡාවට බඳුන් කරමු. කොහොමද මීන රාශිය මීන ලග්න හිමියන්ට මේ රාහු කේතු මාරුව බලපාන්නේ කියලා.
ඒ අනුව රාහු ලග්නෙන් 12 වෙන්නේත් කේතු ලග්නෙන් 6 වෙන්නේත් ගමන් කරනවා. 12 කියලා කියන්නේ කෙනෙකුට කෙනෙක්ගේ වැයස්ථානය යමක් නැති කරන තැන. 6 කියලා කියන්නේ රෝගස්ථානය. කේතු කියලා කියන්නේ රෝගී කෙනෙක්මයි. ඒ නිසා ඔබට හිතා ගන්න බැරි යම් ආකාරයක රෝග හට ගන්න පුළුවන් කුසාශ්‍රිතව ආහාර පාන නොගැනීම මත වර්ජනය මත ඇතිවන රෝග තත්ත්වයන් එම නැත්නම් කැම බීම ගන්න බැරි අපහසුතාවයන් ඔබට නිර්මාණය වීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒ වගේම ඔබ එක තැනක තියන්නේ නැතුව ඇවිද්දන ගතියක් තමන්ගේ ගෙයින් රටෙන් පිටමං කරන ස්වභාවයක් ඇති කරනවා. ඇතැම් විට මීන ලග්න හිමියන්ට විදේශගත වීම සඳහා මේ අවස්ථාව බලපානවා. ඒ වුණාට ඔබ හොඳින් ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගෙන ඊට තීන්දුව తీරන ගන්න. මොකද ගියා වගේම අනිත් පැත්තට එන්න වෙන අවස්ථාවක් වැඩි. ඒ නිසා තමන්ගේ ධනය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරන්න වියදම් පාර්ශ්වයේ වැඩිවීමේ හැකියාවක් තියෙනවා. එම් වැඩි වෙන්න හේතුපාදක වෙන්නේම අනවශ්‍ය ගමන් බිමන්. ඒ නිසා හැම සිද්ධ කරගන්නේ නැතුව අවශ්‍යතාවයට ගමන් කිරීමටත් ඔබ කටයුතු යොදා ගන්න. මෙන්න මේ විදිහට තමයි සරලව ඔබට දෙන්න පුළුවන් උත්තරේ. මීට වැඩිය උත්තර වෙනස් වෙනවා. ඔබගේ කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ උත්පත්ති බලය, ඒ වගේම අනෙකුත් ග්‍රහයන් ගෝචරයෙන් ගමන් කරන ස්ථානවලට සහ අනිත් ග්‍රහයන්ගේ දෘෂ්ටි කොහොමද මේ ග්‍රහයන්ට වැටිලා තියෙන්නේ වැටෙන්නේ මෙන්න මේ වගේ સિદ્ધාන්ත ගණනාවක් නිසා ඔබට මේ කියන ලද ප්‍රතිඵල ඒ ආකාරයෙන්ම ඵල නොදෙන්න පුළුවන් හැකියාව තියෙනවා. කෙසේ නමුත් මේ පොදු විග්‍රහයක් තුලදී අපට සමස්තය 100% පක්කටම කියීමේ අපහසුතාවය තියෙනවා. එනිසා අනිකුත් ග්‍රහ පිහිටීම් පොදුවේ පරීක්ෂා කරලා තමයි ඒවත් පරීක්ෂා කරලා බලලා තමයි නිවැරදි පලාපල කතනයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ தত্ত্বය පිළිබඳව සාමාන්‍ය මතයක්, සාමාන්‍ය අදහසක්, පොදු අදහසක් හැටියට තමයි මේ රාහු කේතු මාරුව මේ ආකාරයෙන් ඔබට හඳුන්වලා දුන්නේ. ඔබට නිවැරදිව කේන්ද්‍රයක් පරීක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් අපහරහා ඒ සඳහා අපි වැඩ ඉන්නේ අනුරාධපුරේ තිසාවැව විමල ඥාන බෞද්ධ මධ්‍යස්ථානයේ ස්ථානයට පැමිණිලා හෝ සෑම බදාදා දවසකම කුරුණෑගල යන්තම් පලාව ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අපගේ සේවාව ලබා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. මේ ස්ථානවලට පැමිණිලා ඔබට අපගේ සේවාව ලබා ගැනීමට හැකියාවක් නැතිනම් දුරකථනයට කතා කරලා WhatsApp මගින් ඔබගේ ප්‍රශ්නයට නිවැරදි උත්තරයක් ලබා ගැනීමට අවස්ථාව තිබෙන බව කාරුණිකව සිහිපත් කරනවා. පෞද්ගලිකව ඔබේ ග්‍රහ පිහිටීමට අනුකූලව කොහොමද ඔබට මේ වෙලාවේ මේ රාහු කේතු මාරුව, ගුරු මාරුව, සෙනසුරු මාරුව කියන එක දැන හඳුනාගෙන ඔබට ඒ ග්‍රහ දෝෂ සඳහා කරගත යුතු පිළියම් මොනවද කියන එක පෞද්ගලිකව අපෙන් විමසා දැනගැනීමේ අවස්ථාව තියෙනවා. ඒක ඔබට පහසු වෙන විදිහට, උචිත වෙන විදිහට පිළියම් ගණනාවක් තියෙනවා. ඒවා හරහා බෝධි පූජා පින්කම්, දේව පූජා පින්කම්, ඒ වගේම යන්ත්‍ර පැනදීම සහ වෙනත් සරල පින්කම් හරහා කොහොමද ඔබ සැපවත්, සුවවත්, දියුණුවට පත්වෙච්ච ජීවිතයක් ගත කරන්නේ කියන එක පිළිබඳව ඔබට අවශ්‍ය තොරතුරු ටික පෞද්ගලිකව කියා දීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ කැමති නම් මෙහි දිස්වෙන අංක වලට කතා බහ කරලා ඔබට පුළුවන් විමසීම් සිද්ධ කරගන්න. හොඳයි, එහෙමනම් අපි නැවත මෙවැනි වැඩසටහනකින් මුණ ගැහෙමු. හැම දිනාටම තුනුරුවන්ගේ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ප්‍රාර්ථනා කරන අතර මේ රාහු කේතු ග්‍රහයන් නිසා යම් ආකාරයක
නරක ග්‍රහ තත්වයක් නිර්මාණය වෙනවා නම් ඒ වෙනුවෙන් කරගත යුතු ප්‍රතිකර්ම අපගේ දුරකථන අංක හරහා විමසා දැනගන්නා ලෙසත් කාරුණිකව සිහිපත් කරනවා. ත්වන් සරණයි.